බොහොම ස්තුතියි. හොඳයි. නැවත මම සුබ වදනවා සංගීත කණ්ඩායමට, අරෝස් සංගීත කණ්ඩායමට ලොකු ගමනක් යන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා. මල්ලියේ සද්දෙත් එක්ක අත්වල සන්නද දෙන්න. alright. රොෂාන් ෆෙර්නැන්ඩෝ අවසර නැහැ සමගන්න තවත් විශේෂ ඉල්ලීමක් තිබෙනවා. රොෂාන් ගායකයෙක් වාදකයෙක් වෙලා අවුරුදු 20යි. ඇන්ටර්නල් රොෂාන්ලා අර ඇරෝස්ටා සංගීත කණ්ඩායමේ ඒ ශිල්පීන් අවුරුදු 30කට ආසන්නයි. අපි ඇන්ටර්නල් අය බොහොම ආසාවෙන් මතක් කරනවා ජීවිතේ පළවෙනි වතාවට තමයි රොෂාන් ෆෙර්නැන්ඩෝට බැක් කරන්නේ සංගීතය සපයන්න කියලා. මේක හරි අපූර්ව හමුවීමක්. එහෙම නැත්නම් ඇන්ටර්නල් අය මම දන්නේ අපේ සිටි ක්‍රීක් හිටපු සෑම්ලට අලුත් අත්දැකීමක් කලින් වතාවට රොෂාන් ෆෙර්නැන්ඩෝ වේදිකාවක හමු වුණේ. ටෝනි ද සිල්වාට තමයි අපේ ගෞරවය යලිත් පුද කරන්නේ. සුදු නංගියේ ඇස් වහගෙන ඉන්නේ පාදුකර. මෙන්න යලිත් රොෂාන් ෆෙර්නැන්ඩෝ. හොඳයි ජගත් මේ එන්න ඔබට. ජගත් වටිනාකම් කියනවා නැති කරන්න බෑ කාටවත්. ඒක නිසා මේ මෙතන තියෙන ගොඩක් ලොකු වටිනාකම්. ඉතින් අපේ ජීවිතේත් අපි හැමදාම අපිට හම්බ වෙනවා වටිනාකම්. මේ වටිනාකම් කාටවත් නැති කරන්න බෑ. ඉතින් ඒක තමයි දැන් මෙතනත් වෙන්නේ. හොඳ අත්පොළ සන්නද්ධ දෙන්න වටිනාකමක් තියෙන ප්ලේස් ලයින් සංගීත කණ්ඩායමක් අත උස්සලා දෙන්න මගේ මල්ලා සද්දේ. මල්ලි මොකද උදන සීටුවක් උඩ දානවද? මේ ෂෝ එක මේ ෂුවර් එකට එකෙක් ෂෝ එකක් පෙන්වන්න නැති උදේ. රයිට්. මේ පැත්ත ඇරෙන්න පුතා. අත උස්සලා දෙන්න ඕන උතන ඉන්න කට්ටිය බලන්න අත්පොළ සන්නද්ධේ. රයිට් අපි ආමු සිද්ධු.
බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි සංගීත කණ්ඩායමට. ඒ වගේම අපේ ටෝනිසා ටෝනිගේ